අපරාධේ. ඔයාලගේ පාඩියට එන්නනේ තිබ්බේ. ඇයි ඔය ආවේ නැත්තේ? අපි නම් ගියා. අපි එන්ජොයි කරා. it was so happening. ගොඩක් අපි විනෝද වුණා. අපරාධේ ඔයාලටත් එන්නනේ තිබුණේ. ඇයි ඔය ආවේ නැත්තේ? ඔයාලටත් එන්නනේ තිබුණේ. ඇයි ඔය ආවේ නැත්තේ? අපරාධේ ඔයාලට පාඩියට එන්නනේ තිබුණේ. කොහොමද අපි ඒක ඉංග්‍රීසි වලින් කියන්නේ? How do we say it in English? කොහොමද ඒක ඉංග්‍රීසියෙන් කියන්නේ? අපරාධේ. අපරාධේ කියන අදහස ගන්න පුළුවන් in vain වලින්. in vain කියන්නේ අපරාධේ. right? අතීතයේ යම්සි දෙයක් කළා නම් හොඳයි. මේ විදිහට වුණා නම් හොඳයි. හැබැයි සිද්ධ වෙලා නැහැ. අන්න ඒ වගේ වෙලාවට අපිට ඒක කියන්න පුළුවන් මෙන්න මේ should have pattern එකේ. should have subject එකත් එක්ක should have දාලා past participle එක දානවා අකට. past participle එක කියන්නේ ඒ කියන්නේ අතීත කෘදාන්තය හෙවත් past participle එකේ කරන්නේ කාල දෙකක් එකට සම්බන්ධ වීමක් තමයි සිද්ධ වෙන්නේ. right? අපි ඉස්සරහට ඉගෙන ගමු ටික bit by bit we can learn. okay? ටික ටික අපිට ඉගෙන ගන්න පුළුවන් past participle එකේ කරන්නේ tense දෙකක් කාල දෙකක් එකට සම්බන්ධ කරන දෙයක් අදහසක් කියන එක. okay? දැනට ඒ විදිහට මතක තියාගන්න. okay? ඒ කියන්නේ අපි කියන කනවට eat කියලා. කෑවා ate past tense. Past participle is eaten. කනවා eat, කෑවා ate, කාලා eaten, කාලා. ඒ කියන්නේ මම කාලා ඉන්නේ කියන්නේ දැන් මම කියන මම කාලා ඉන්නේ. එතකොට පාවිච්චි කරන past participle එකනේ මම කාලා ඉන්නේ. කාලා ඉන්නේ කියන්නේ ක්‍රියාව සිද්ධ වුණේ මම කෑවේ අතීතයේ වෙලාවක. පැය භාගයකට කලින් විනාඩි 5කට කලින් වෙන්න පුළුවන්. ඒත් අතීතයේනේ මම කාලා ඉන්නේ. ක්‍රියාව සිද්ධ වුණේ අතීතේ. හැබැයි දැන් බඩ පිරීලා තියෙන්නේ. එහෙනම් වර්තමානයට සම්බන්ධයි නේද? right. එහෙනම් past participle එක පාවිච්චි කරන්නේ කාල දෙකක් එකට සම්බන්ධ කරලා අදහසක් කියන්නේ. එක්ක past tense එකයි present tense එක, අතීත කාලේ වර්තමාන කාලේ, එක්ක වර්තමානයේ අනාගතේ කාල දෙකක් සම්බන්ධ කරලා we connect two tenses together. right. කාල දෙකක් එකට සම්බන්ධ කරනවා. we can learn it in future. අනාගතේ ඉගෙන ගන්න පුළුවන්. okay? right. මෙතනදී අතීතයේ කළ යුතුව තිබුණු දෙයක් කළා නම් හොඳයි කියලා හිතන දෙයක් හැබැයි කරලා නැහැ. ඒ වගේ වෙලාවට අපිට කියන්න පුළුවන් ඒක subject එකත් එක්ක should have. subject එක singular වෙන්නත් පුළුවන්, plural වෙන්නත් පුළුවන්, එක වචන වෙන්නත් පුළුවන්, බහු වචන වෙන්නත් පුළුවන්. should have තමයි දෙකම එක පාවිච්චි කරන්නේ. subject එක should have, then past participle එක. ඊට පස්සේ past participle එක. right? ඔයාට පාටියට එන්නනේ තිබුණේ. ඔයා subject එක you should have you should have එනවා come came past participle is also come තමයි come came come දැන් නැත්තම් ඉගෙන ගන්න past participle එක ඉගෙන ගන්න. if you don't know the past participle of a verb verb එක past participle එක දන්නේ නැත්තම් you won't be able to speak in English or English එකෙන් කතා කරන්න පුළුවන් වෙන්නේ. right? Therefore, Manisa, you should know past participle, the past participle of a verb, right? Past participle එක verb වල past participle එකවත් අතීත කෘදාන්තය අනිවාර්යෙන් දැනගන්න ඕනේ. okay? right. keep it in your mind. ඒක මනසේ තියාගන්න. okay. ඔයාලට මේ පාටියට එන්නනේ තිබුණේ. ඒ ආවේ නැත්නම් අපරාධේ. you දැන් වදන්නවා. you should have come to the party. You should have come to the party. You should have come to the party. ඔයාලට මේ පාටියට එන්නනේ තිබුණේ. subject එක should have. subject එක මොකක් වුණත් should have ම තමයි. then past participle එක. ඊට පස්සේ past participle එකවත් අතීත කෘදාන්තය. එහෙනම් අතීතයේ කළ යුතුව තිබුණු දෙයක් කරා නම් හොඳයි කියලා හිතන දෙයක් කරලා නැති අවස්ථාවක අපිට මේ පැටර්න් එක පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලට මට කෝල් එකක් දෙන්නනේ තිබුණේ. right? ඔයාලට මට මේ කෝල් එකක් දෙන්නනේ තිබුණේ. එහෙනම් මම මොන හරි කරනවා. ඔයාලට මට ඊයේ කෝල් එකක් දෙන්නනේ තිබුණේ. දැන් ඔයා දන්නවා කොහොමද කියන්නේ? subject එක මුලින්ම you should have called past participle called ed called. you should have called me yesterday. ඔයාලට මට කෝල් එකක් දෙන්නනේ තිබුණේ. right? ඔයාලට එන්නනේ තිබුණේ උදේ. ඔයාලට එන්නනේ තිබුණේ උදේ. අයියෝ ආන්නේ නැත්තේ. අපරාධේ. in vain අපරාධේ. in vain you should have come. in the morning. You should have come in the morning. ඔයාලට උදේ එන්නනේ තිබුණේ. right?
In when you should inform to the, you should have informed to the office. In when අපරාධ වලට ඔෆිස් එකට ඉන්ෆෝම් කරන්න තිබුණේ. නැත්තම් එහෙම වුණා නම් ඔයාලට පඩි කැපෙන්නේ නැතුව කරගන්න තිබුණා නේද? ලීව් එකක් දාගන්න තිබුණා නේ. ඔයාලට කෝල් එකක් දුන්නා. ඔයාලට තිබුණේ කෝල් එකක් දෙන්නනේ ඔෆිස් එකට. එහෙම වුණා නම් ඔයාලට ලීව් එකක් දාගන්න තිබුණා. එහෙම වුණා නම් පඩි කැපෙන්නේ නැහැ නේ. Right? අන්න ඒ වගේ. You should have informed to the office. You should have informed to the office. In when අපරාධේ. You should have informed to the office. In when අපරාධේ. You should have called me. ඔයාලට කෝල් කරන්න නැතිුනේ. මට කෝල් කරන්න නැතිුනේ. ඇයි ඔයා කෝල් කළේ නැත්තේ? කෝල් කරා නම් හරිනේ කියන අදහස තමයි මේ should have වල තියෙන්නේ. Okay? Right. Then you use this pattern. මේ pattern එක use කරන්න past participle දන්න වචන දාලා practice කරන්න. Practice will make you perfect. Okay? Practice will make you perfect. පුහුණු වීම තමයි ඕනම දෙයකින් පරිපූර්ණත්වයට කරා ගෙන යන්නේ. Right? Practice will make you perfect. Remember it. මතක තියාගන්න. පුහුණු වීම තමයි පරිපූර්ණත්වයට කරා ගෙන යන්නේ. Okay? Then you learn should have pattern. Should have pattern එක ඉගෙන ගන්න use කරන්න. use කරේ නැත්නම් වැඩක් නැහැ. හොඳයි? use කරොත් තමයි ඒක අපිට habitual action එකක් ඒවත් ඉබේ කරන මට්ටමටපත් වෙන්නේ. habitual actions කියන්නේ ඉබේ කරන දේවල්. right? ඉංග්‍රීසි කතා කරන එක ඉබේ කරෙන්න ඕනේ. සිංහල කතා කරනවා වගේ. එහෙම වෙන්න නම් practice කරන්න ඕනේ. okay? Have to do practice. Have to practice. Have to practice again and again. නැවත practice කරන්න ඕනේ. පුහුණු වෙන්න ඕනේ. right? You should have come to the party yesterday. You should have come to the party yesterday. Party එන්නේ තිබුණේ party එකට. ඇයි ආවේ නැත්තේ? අපරාධේ. In when?